කවදහරි ඔයාට මෙහෙම දැනිලා තියෙනවද පිරිසක් ඉන්න තැනකට. උදාහරණයක් විදියට පන්තිකාමරයක හරි රැසීමක හරි එහෙමත් නැත්නම් වේදිකාවක් ඉදිරියට හරි ගිහින් කතා කරන්න ලෑස්ති වෙද්දිම මුළු සභාවෙම ඉන්න හැමෝම තමන්දිහා බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් දැනිලා තියෙනවද. ඒ වෙලාවට එක පාරටම පපුුව වේගෙන් ගෙහෙන්න ගන්න. අත්පා වෙවුලන්න ගන්නවා. කට ලෙව කන්න වෙන තරමට උගුරකට වේලිලා යනවා. සමහර විට කියන්න හදන දේත් සම්පූර්ණයෙන්ම අමතක වෙලා යනවා. අපි ගොඩක් වෙලාවට අපේ අදහස් ප්‍රකාශ කරන්න රැස්සීමකදී නැගිටලා අදහසක් කියන්න. එහෙමත් නැතිනම් සභාවක කතාවක් පවත්වන්න දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතනවා. ඒකට ප්‍රධානම හේතුව තමයි පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බිය. එහෙමත් නැත්නම් පබ්ලික් ස්පීකින් ඇන්සයිටි. සමීක්ෂණවලට අනුව මිනිස්සු ලෝකයේ ඉන්න සර්පයන්ට මකුළුවන්ට හෝ මරණයට තියෙන බයටත් වඩා ලොකු බයක් මේ සභාවක කතා කිරීමට දක්වනවා. ඉතින් ආයුබෝවන් කියලා ඔයාව පිළිගන්නවා මනස සහ ජීවිතය YouTube නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ අපේ වෘත්තීය ජීවිතය සහ පුද්ගලික ජීවිතයේ දියුණුවට ලොකු බාධාවක් වෙන වේදිකා බිය නැත්නම් සභාවක කතා කිරීමට තියෙන බිය. මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාව මොකක්ද? ඒ වෙලාවට ඇතිවන වෙවිලීම ෂණික බිය පාලනය කරගෙන ආකර්ෂණ විදියට කතා කරන්නේ කොහොමද කියන එක ගැන මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඔයා සභාවකට ගියාම වචන පටලව ගන්න බය වෙන එකෙන් අදම නවත්ත ගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකන් බලන්න. ඇයි අපිට පිරිසක් ඉදිරියට ගිහාම මෙච්චර බයක් දැනෙන්නේ? කාමරයට වෙලා තනියම කොච්චර ලස්සනට කතා කළත් මිනිස්සු 4-5 දෙනෙක් ඉස්සරහට ගියාම ඇයි අපේ ඇඟ වෙවුලන්නේ? මේක පිටිපස්සේ තියෙන්නේ අපේ මොළයේ සහ ශරීරයේ සිදුවන ප්‍රබල ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක්. මනෝවිද්‍යාවට සහ ස්නායු විද්‍යාවට අනුව පිරිසක් ඉදිරියට ගොස් නැගිටින විට අපේ මොළයේ තියෙන ඇමෙග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. මේ කොටස තමයි අපේ ඇඟේ අනතුරු ඇඟවීමේ පද්ධතිය. මොළය වැරදීමකින් හිතනවා මේ මිනිස්සු පිරිස අපිට පහර දෙන්න ඉන්න සතුරු පිරිසක් කියලා. ඒක නිසා මොළය විසින් ඇඟට ෆයිට් හෝ ෆ්ලයිට් කියන සංඥාව නිකුත් කරනවා. මේ සංඥාව ආපු ගමන් අපේ ඇඟ ඇතුලෙන් ඇඩ්‍රිනලින් සහ කෝටිසෝල් කියන හෝමෝන වේගෙන් ශ්‍රාවය වෙන්න ගන්නවා. අන්න ඒ නිසයි පපුව ගැහෙන්නේ. අත් වෙවුලන්නේ. දහඩිය දාන්නේ. මේ වගේම මනෝවිද්‍යාවේදී ස්පොට් ලයිට් ඉෆෙක්ට් කියන සංකල්පයක් තියෙනවා. අපි ඒ ගැන කලින් වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ සභාවේ ඉන්න හැමෝම අපේ පොඩි හෝ අඩුපාඩුවක් වැරද්දක් දිහා ලොකු ආලෝක ධාරාවක් යොමු කරගෙන බලාගෙන ඉන්නවා කියලා අපේ යටිහිත බොරුවට අපිට ඒත්තු ගන්නවා. මේ අනවශ්‍ය බය නිසා තමයි අපේ මතකය පවා නැති වෙලා ගිහිල්ලා අපිව වෙවුලන්න ගන්නේ. මේ සභාවක බිය නැත්තම් පිරිසක් ඉදිරියේ කතා කිරීමට ඇති බය අපේ එදිනදා ජීවිතයේ වගේම අපේ අනාගත වෘත්තීය දියුණුවටත් දරුණු විදිහට බලපාන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඔයා රැකියාවක් කරන තැන එහෙමත් නැතිනම් විශ්වවිද්‍යාලයක පාසලක ඉන්නවා කියලා හිතන්න. ඔයාගේ හිතේ ඉතාමත්ම වටිනා නිර්මාණශීලී අදහස් තියෙනවා. හැබැයි රැස්වීමකදී නැගිටලා ඒක කියාගන්න ඔයාට බයයි. මම කියන දේ වැරදුනොත් කට්ටිය හිනා වෙයිද? මගේ වචන පැටලෙයිද කියන බය නිසා ඔයා නිශ්ශබ්දව ඉන්නවා. අන්තිමට සිද්ධ වෙන්නේ මොකක්ද? ඔයාට වඩා අඩු දක්ෂතාවයක් තියෙන හැබැයි බය නැතුව කතා කරන්න පුළුවන් වෙන කෙනෙක් ඒ අවස්ථාව ඔයාගෙන් අරගෙන කැපී පෙනෙනවා. ඔයා හැමදාම එකම තැන පස්සට වෙලා ඉන්නවා. මේ බය නිසා අපේ පෞරුෂත්වය සම්පූර්ණයෙන්ම වෙහිලා යනවා. සම්මුඛ පරීක්ෂණයකට ගියත් තමන්ගේ දක්ෂතාවය වචනවලින් ලස්සන්ට ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඔයාට රැකියාවත් අහිමි වෙනවා. ඒ වගේම සමාජයේදී
මිනිස්සුන්ව මෙහෙවීමේ හැකියාව නැත්තම් නායකත්ව ගුණාංග ඔයාට කවදාවත් මතු කරගන්න හම්බ වෙන්නේ නෑ. කෙටියෙන්ම කිව්වොත් මේ සභාබිය කියන්නේ ඔයාගේ දක්ෂතා වටා අපිම හදාගත්තු අපිටම හිරවෙන්න සිද්ධ වෙන නොපෙනෙන හිරගයක් වගේ දෙයක්. එහෙනම් කොහොමද අපි මේ වේදිකාවකට හෝ පිරිසක් ඉදිරියට ගිහාම දැනෙන මේ විවිලීම සහ ෂණිකභය පාලනය කරගන්නේ. ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව කතා කරන්න. ඒ සඳහා ලෝක ප්‍රසිද්ධ කතිකයින් පවා භාවිතා කරන ප්‍රායෝගික මනෝවිද්‍යාත්මක ක්‍රම 3ක් මංවාට කියල දෙන්න. පළවෙනි එක තමයි 4-7-8 ශ්වසන තාක්ෂණය. ඔයා කතාවක් පවත්වන්න කලින් ඇඟ වෙවුලනවා වගේ දැනෙද්දී කාටවත් නොදැනෙන්න තප්පර 4 නාහින් හුස්ම ඉහලට ගන්න. ඊට පස්සේ තවත් තප්පර 7ක් හුස්ම හිරකරගෙන තබාගන්න. අවසානයේදී තප්පර 8ක් පුරා ඉතා හෙමින් කටින් හුස්ම පිට කරන්න. මේක 3 පාරක් කරද්දි ඔයාගේ ඇඟේ තියෙනාර ෆයිට් හෝ ෆ්ලයි කියන සංඥාව නිවිලා ගිහිල්ලා හෘද ස්පන්දනය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. වෙවිලීම සම්පූර්ණයෙන්ම නතර වෙලා යනවා. දෙවෙනි එක තමා අවධානය පිටතට හැරවීම. ගොඩක් වෙලාවට අපිට බය හිතෙන්නේ මගේ ඇඳුම අවුල්ද. මම ගැහෙනවා මිනිස්සුන්ට පෙනෙනව ඇති. මට වචන පැටලේ කියලා අපේ ඇඟ ගැනම හිතන්න ගිහාමයි. ඒ වෙනුවට ඔයාගේ අවධානය සභාවේ ඉන්න මිනිස්සු දිහට්ට හරවන්න. මිනිස්සු ඉන්නේ ඔයාගේ අඩුපාඩු හොයන්න නෙමි. ඔයාගෙන් අලුත් දෙයක් ඉගෙන ගන්නයි. ඒ නිසා මම මේ මිනිස්සුන්ට වටිනා දෙයක් දෙනවා කියන හැඟීමෙන් සභාවේ ඉන්න හිතවත් මූුණු 2-3 දිහා බලාගෙන කතා කරන්න පටන් ගන්න. තුන්වෙනි එක තමා කුඩා පියවරෙන් බයට මුහුණදීම. එක පාරටම මිනිසු 10 ගානක් ඉන්න තැනක කතා කරන්න යන්න එපා. මුලින්ම ඔයාගේ යාළුවෝ 2-3 දෙනෙක් ඉන්න ඉස්සරහා අදහස් කියන්න. ඊට පස්සේ ඔෆිස් එකේ පොඩි මීටින් එකක ප්‍රශ්නයක් අහන්න. මෙන්න මේ විදිහට කුඩා පියවරෙන් පියවරට ඉස්සරහට කතා කරන්න පුරුදු වෙන්න. එතකොට ඔයාගේ මොළය පුරුදු වෙනවා පිරිසක් ඉස්සරහා කතා කරනවා කියන්නේ අනතුරක් නෙවෙයි කියලා යථාර්ථය තේරුම් ගන්නවා. ඉතින් මෙන්න මේ දේවල් 3 කරලා බලන්න. සාරාංශයක් විදිහට ගත්තොත් ලෝකයේ ඉපදුණු කිසිම කෙනෙක් උපතින්ම දක්ෂ කතිකයෙක් වෙලා ඉපදෙන්නේ නැහැ. අද ඔයා දකින ලෝකයේ ලොකුම නායකයින් දේශකයින් පවා තමන්ගේ මුල්ම කතාවලදී දරුණුවට බය වුණු වෙවුලපු මිනිස්සු. වේදිකා බිය කියන්නේ ලෙඩක් නෙමෙයි. ඒක පුහුණුවෙන් සහ මනෝවිද්‍යාත්මක උපක්‍රම වලින් 100%ක්ම ජය ගන්න පුළුවන් සාමාන්‍ය තත්වයක් විතරයි. ඔයාගේ දක්ෂතාවයට බය නිසා හැංගිලා ඉන්න දෙන්න එපා. නැගී හිටලා ඔයාගේ හඬ අවදි කරන්න. අද වීඩියෝ එකෙන් පස්සේ අපිට කියන්න ඔයා සභාවක කතා කරන්න ගිහින් වුණු අමතක නොවන ලැජ්ජාසහගත සිදුවීම් තියෙනවනම් ඒ ගැන. මොකද එහෙම කියන එකත් ඔයාට ප්‍රතිකාරය. එහෙමත් නැතිනම් ඔයා ඒ බය ජයගන්නේ කොහොමද? ඔයාගේ අදහස් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පිරිසක් ඉස්සරහට යන්න හැංගිලා කතා කරන ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම ඔයාගේ මනස ශක්තිමත් කරන ජීවිතය දිනන්න පාර කියන වටිනා වීඩියෝ එකක් අරගෙන ආයෙත් එනවා. අපේ මනස සහ ජීවිතය YouTube නාලිකාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. මතක තියාගන්න මනසේ බලයෙන් ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඔබට සුබ ජයග්‍රාහී සතියක් වේවා.